මේක නේද දූරියන් ආසවුන් දූරියා. අර අතසන මට නම් පෙන්නන්න බෑ යකෝ. ඊයා මට කාපු එකක ළඟේදී වමනට එනවා. එක සැරයක් ට්‍රිප් එකක් යන්න කියලා දෙන්නෙක් ජෝඩුවක් සෙට් වුණා. ආයෙනම් මා අපිත් එන ওই වාහනේ යන්න එන්නම් කියලා ආවා. හරිද? මාත් තැන්නේ කුඹුර හරියෙන් දාගත්ත වාහනේට. මුන් නෑදෑ ගෙදර ගියනින් ගමන් නැග්ගේ නැත යකෝ දූරියන් ගෙඩි දෙකක් දාගෙන වාහනේ අස්සට. ඉන්ට බෑ මඩ වමනට වගේ. ඊට පස්සේ මගින් නවත්තලා කඩේකට ගිහලා පෙට්ටියක් අරගෙන පෙට්ටිය අසත් දාලා සෙලෝ ටේප් කළු පාට ලොකුවක් ගහලා තමයි එක්කන් ගියේ. දැන් උන් දෙන්න බස් එකගෙන යන්නයි මේ කතරගම යන්නත් ඕනේ. එච්චර යනකන් යන්න පුළුවන්. දූරියන් ගෙඩි දෙකක් දාන වාහනයක් අස්සේ. කොහොම හරි පෙන්නන්න බැරි කඩක පෙන්නන්න බෑනේ. කන්න නැති කඩ ළඟපාතවත් එකෙක් ඉන්නවා ඉන්න බෑ. හැබැයි කට්ටිය කියන්නේ හැබැයි කොහොම හරි අමාරුවෙන් හරි පළවෙනි මදුල කෑවොත් ඊට පස්සේ ඔකායේදී දිගටම කනවලු. එහෙමද? දුත් එහෙමද? ඉස්සර කෑවේ නැහැ පස්සේ කෑවා. ඒක තමයි. ඒ වගේ තමයි ඉතින්. කන්න නැතිකොට කණ්ඩම අකමැති. කොහොම හරි කණ්ඩ ගත්තොත් ආය නවත්ත ගන්නත් බෑ. අවස්ථි ගුරු වැඩි ඒවා නිශ්චලතේදී කරකව ගන්නත් අමාරුයි. කර ගත්තට පස්සේ නවත්ත ගන්නත් අමාරුයි. දැන් මම කැම්පස් කාලේ උඹලාගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා කියලා 4-5 දෙනෙක්. උඹලා එක යාළුවෙක් ඉන්නවා බොන්නේම නැහැ. එක යාළුවෙක් ඉන්නවා බොන්නේම නැහැ. ඒ කියන්නේ අනිතුම් බොනවා. හරි? බොන්නේම නැහැ. හැබැයි මොනවා හරි කරලා ඔක බොණ්ඩ ගත්ත කීපන්කෝ. එන දාර බූට් එකක් කාලා වගේ මොකක් හරි වෙලා ඌ බොණ්ඩ ගත්තා කියමුකෝ. ඇයි ඇඟිල්ලෙන් පෙන්නන්නේ කාවද? හරි. ආයෙ ඌව නවත්තන්න බෑ. ඌව ඊට පස්සේ උඹලා සෙට් එකෙන් දාන ඌව තියාගන්න හොඳ නැහැ. අපරාධ උඹලට බොණ්ඩ තියෙන එක තමයි අඩු වෙන්නේ. ඔව්නේ. ඔව්ලු. හරි. ඒ වගේ තමයි.